රත්නපුර නගරයට නව ආලෝකයක් උදා වෙලා. ඒකට හේතුව තමයි මාර්ග විදුලි සංඥා පහන් රත්නපුර නගරයේ ආරම්භ කිරීම. මෙම විදුලි සංඥා පහන් සවි කරලා තිබෙන්නේ නගරයේ සිට බණ්ඩාරනායක මාවතට පිවිසෙන මංසන්දියේ. ලංකාවේ විදුලි පහන් නොමැති ප්‍රධාන නගරයක් තිබ්බනම් ඒත් රත්නපුර නගරය තමයි. නමුත් ඒ ප්‍රශ්නය දැන් විසඳිලා. ඉස්දා හොඳ ආරම්භයක් උදා වෙලා තිබෙනවා. රත්නපුර නගරයේ තිබෙන වාහන තටපදය අවම කිරීමට මේක හොඳ කදිම නිදසුනක්. ඒ විතරක් නෙමේ රත්නපුර නගරයේ පානදුර මාර්ගයට ප්‍රවේශ වන මොරගහට මංසන්දිය, ඒ වගේම ඩේවිඩ් පීරිස් ආයතන අසල මංසන්දිය, ඒ වගේම සෙන්ලුක් විදුහල අසල මංසන්දිය, ඒ වගේම ඔරලෝසුකනුම අභියස තිබෙන මංසන්දි කිහිපයට, ඒ වගේම කුඩුවලත්ත මල්ල මංසන්දියට, කුරුපිටිය මංසන්දිය, ඒ වගේම රත්නපුර නගරයේ පවතින අනෙකුත් සියලුම පාසල් අසල විදුලි මාර්ග සංඥා පහන් සවි කරනවා නම් නගරයේ තිබෙන වාහන තදබදයට කදිම විසඳුමක් ලැබෙනවා.